අද වීඩියෝ එකකින් කතා කරන්න හදන්නේ ඔයාගේ Binance account එකට ඔයාගේ bank details ඇතුළු හරියට payment methods add කරගන්නේ කොහොමද කියන කාරණාව ගැන. ඉතින් මම කලින් වීඩියෝ එකේදී කතා කරේ හරියටම Binance account එකක් හදාගන්නේ කොහොමද කියන කාරණාව ගැන. ඉතින් මේ තමයි Binance full course එකේ දෙවෙනි වීඩියෝ එකට. ඉතින් ඔන්න බලන්න දැන් මම ඔයගොල්ලන්ට කලින් වීඩියෝ එකේදී කිව්වා මෙන්න මෙතනින් තමයි අපි Binance එකේ settings හදාගන්නේ. මෙන්න මෙතන උඩ තියෙන මේ settings icon එක ගාවට ආවට පස්සේ මෙන්න මෙතෙන්ට ගිහිල්ලා ඔයාලට පුළුවන් මේකේ වැදගත් settings ටික හදාගන්න. එතකොට ඔයගොල්ලන්ට මේක බැලුවම පේනවා මේකේ තියෙන settings ප්‍රධාන කොටස් වෙන් කරලා තියෙනවා. general, appearance, payment, others කියලා. එතකොට මෙතන general settings වලින් අපිට ගොඩාක්ම වැදගත් වෙන්නේ currency එකයි language එකයි විතරයි. ඉතින් currency එක USD තියෙනවා නම් language එක English තියෙනවා නම් එතන විශේෂයෙන් හදන්න දෙයක් නැහැ. ඒ වගේම team එකේදී ඔයගොල්ලන්ට පුළුවන් මේ color preference කියලා තියෙනවනේ. අපි සාමාන්‍යයෙන් මේකේ chart එක ගත්තට පස්සේ ඒ වගේම styles ගත්තට පස්සේ market එක loss එකක යනවා නම් red color එකනොත් up එකක යනවා නම් green color එකකිනුත් පෙන්වන්න තමයි හදලා තියෙන්නේ. ඉතින් ඔයාට කැමති නම් මෙන්න මෙතනින් එක වෙනස් කරගන්න පුළුවන්. අර සමහරුන්ට ටිකක් රතු වගේ පාට දැක්කන් ටිකක් ස්ට්‍රෙස් ගතියක් එනවා නම් ඒක කන්ට්‍රෝල් කරන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. ටයිම් සෝන් එක හදන එක ගොඩක් අනිවාර්ය වෙන්නේ නැහැ. හැබැයි මෙන්න මෙතන තියෙන payments කියන එක අපිට ගොඩක් වැදගත්. ඔයා මෙන්න මෙතන payments කියන තැන ඔයාගේ බලන්න currency එක USD තියෙනවා නම් ඒක වැරදි. මේක අනිවාර්යයෙන්ම තියෙන්න ඕන LKR කියලා. LKR තියෙනවා නම් ඒක ගැටලුවක් නෑ. නැත්තම් LKR කියන එකට ඔයා දාගන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ payment methods කියන එක පාවිච්චි කරලා තමයි අපේ bank details අපේ Binance account එකට අපි add කරගන්නේ. මෙන්න මෙතන payment methods කියන එකට ගියාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් payment methods කීපයක් අපිට මෙතනින් add කරන්න අවස්ථාව දීලා තියෙනවා. ඔන්න බලන්න අපි සාමාන්‍යයෙන් Binance එකේ තියෙන balance එකක් අපේ බැංකු ගිණුමට ගන්නෙ සහ බැංකු ගිණුමේ තියෙන balance එකක් අපි Binance එකට අරගන්නේ peer to peer method එක පාවිච්චි කරලා. ඒ කියන්නේ අපේ Binance එකේ තියෙන සල්ලි උදාහරණයක් විදියට Binance එකේ $10ක් තියෙනවා නම් ඒ $10 අපි ලංකාවේ බැංකුවට ගන්න ඕන නම් අපිට ඒක කෙලින්ම අපේ බැංකු account එකට දාගැනීමේ හැකියාව මෙතනදී ලැබෙන්නේ නැහැ. අපි ඒ වෙනුවට කරන්න ඕන තව Binance එකේ ඇඩ් එකක් දාලා ඉන්න කෙනෙක්ගේ account එකට ඒ සල්ලි දාලා එයා හරහා රුපියල් බැංකුවට දාගන්න එක තමයි කරන්නේ. ඉතින් ඒ නිසා අපි මෙන්න මෙතෙන්ට අපි ඇඩ් කරන්න ඕන අපි පාවිච්චි කරන අපි ගනුදෙනු කරන බැංකුවේ විස්තර. මේ තියෙන්නේ දැන් මේ අලුත හදාගත්ත Binance account එකේ මෙතන තියෙනවා payment methods not added කියලා. කියන්නේ peer to peer P2P payment methods තමයි add කරලා නැත්තේ. මම මෙන්න මේ not added කියන එකට ක්ලික් කරලා මෙතන යට තියෙනවා add a payment method කියන එක. මෙන්න මෙතනින් ඔයාට පුළුවන් ලෝකයේ විවිධ බැංකු විශාල ප්‍රමාණයක් මෙතන තියෙනවා. payment methods වර්ග ගොඩාක් තියෙනවා. ඉතින් මෙතන ඔයා search කරන්න bank transfer කියන එක. මේ බලන්න bank transfer කියන එකට ගියාට පස්සේ ඔයාට මෙතන ඔයාගේ නම හරියට පෙන්වන්න ඕන. ඔයා verification එක කරන අවස්ථාවේ දීපු නමම තමයි මෙතන පෙන්වන්නත් ඕන. මේක ගොඩක් වැදගත්. මෙන්න මෙතන පෙන්නන නමට අදාළව බැංකු විස්තර ටික අපි මෙන්න මේ පල්ලෙහා තීරුවල ඇඩ් කරන්න ඕන. සමහරුන්ගේ මෙන්න මෙතෙන්ට ගියාට පස්සේ තමන්ගේ නමේ තියෙන විවිධ වැරදි අඩුපාඩු පෙන්නනවා. තමන් ඇඩ් කරලා තියෙන එක නමක්. හැබැයි තමන්ට පෙන්වන්නේ වෙන මොකක් හරි අකුරු ටිකක්. ඒ වගේ අවස්ථාවක ඔයා කරන්න ඕන Binance එකේ customer support එක සම්බන්ධ කරගන්න එක. මේ තියෙන උදාහරණයක් විදිහට tap here කියලා. මෙන්න මෙතෙන්ට ගිහිල්ලා ඔයාට පුළුවන් ඒක request කරලා change කරගන්න. උදාහරණයක් විදිහට අපි මෙතන විස්තරය දාලා මේකේ appeal කරාට පස්සේ විස්තර ටික දාලා ඔයාට මෙතනින් අවස්ථාවක් තියෙනවා. ඉතින් මෙතනින් නැත්තම් Binance එකට hotline එකට message එකක් දාන විදිය මගේ කලින් වීඩියෝ එකක තියෙනවා. ඒක බලාගෙන ඔයාට පුළුවන් payment methods ටික add කරන්න. ඉතින් මෙන්න මෙතන ඔයා දාන්න ඕන මේ උඩ තියෙන නමින් පෙන්නන bank account එක. තව කෙනෙක්ට හිතන්න පුළුවන් ඇයි ඒ උඩ තියෙන නම තියෙන බැංකු account එකක් වෙන්න ඕන නෑනේ. එක්කෙනෙක්ගේ නමක් මෙතෙන්ට දාලා තව පල්ලෙහාට දාන්න පුළුවන් වෙන කාගේ හරි බැංකු account එකක් කියලා. දාන්න පුළුවන්. ගැටලුවක් නෑ. ගොඩක් වෙලාවට payments ගන්නත් පුළුවන්. එහෙම අවුලක් වෙන්නේ නැහැ. හැබැයි බැරි වෙලා හරි payments වල ගැටලුවක් ආවොත්. දැන් උදාහරණයක් විදිහට
ඔයා කාගේ හරි account එකට සල්ලි දාලා USDT ගන්න යන අවස්ථාවක ඒ තියෙන නම් සහ මේ තියෙන නම් අතර පොඩි නොගැලපීමක් ආවොත් ඔයාට අපීල් කරලා ඒ ගැටලුව විසඳා ගැනීමේ හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි ගොඩක් වෙලාවට අපි තව කෙනෙක්ගේ account එකකින් මේකට ඩොලර් ටික සෙල් කරලා අපි ඒ ටික බැංකුවට දාන්න ගියාට පස්සේ අපි යවන බැංකු ඩීටේල්ස් වල තියෙන නම සහ Binance account එකේ නම වැරදි නම් ඒ අය අපිට කෑෂ් රිලීස් කරන්න ඉඩ දෙන්නේ නැහැ සමහර වෙලාවට. ඒ නිසා මේ නමට අදාළ බැංකු account එක ඔයා මෙන්න මෙතන පල්ලෙහායින් දාගන්න ඕන. ඊට පස්සේ බැංක් එකේ නම මෙතෙන්ට ඔයා එන්ටර් කරන්න ඕන. මෙතන ඔයා ඔයාගේ ඒ බැංක් account එක ඕපන් කරපු බ්‍රාන්ච් එක එන්ටර් කරන්න ඕන. උදාහරණයක් විදියට මේක ඕන වෙන්නේ අපි තව කෙනෙක්ට අපේ බැංක් ඩීටේල්ස් යවද්දී දැන් උදාහරණයක් විදියට Binance එක විසින් අපි P2P ඩොලර් සෙල් කරන අවස්ථාවක ඔටෝමැටිකලි ඒ බයර්ට පෙන්වන්නේ අපි මෙතන එන්ටර් කරන බැංක් ඩීටේල්ස් එක නිසා අනිවාර්යෙන් මේ බ්‍රාන්ච් එක නම කියන දේවල් හරියට මෙතන අපි ඇතුළත් කරන්න කටයුතු කරන්න ඕනේ. ඉතින් එච්චරයි. ඊට පස්සේ මේකේ confirm කියන එක දීපු ගමන් අර පල්ලෙහා තියෙන එක අවශ්‍ය වෙන්නේ නැහැ. මේක අපිට ඇඩ් කරන්න පුළුවන්. ඉතින් මට මේ වෙලාවේ කියනවා two step verification enable කරන්නලු. මම enable කියන එක දෙන්නම්. ඔන්න pass key එක දාන්න කියලා කියනවා. ඔන්න මගේ Binance එක හදපු phone number එකට යන code එක මෙන්න මෙතෙන්ට enter කරන්න කියලා කියනවා. ඉතින් මම get code කියන එක දීලා ඒ code එක මෙතනින් අරගන්නම්. එයා අහනවා WhatsApp වලින් එවන්නද SMS එකක් එවන්නද කියලා. මම SMS කියන එක දෙන්නම්. ඒ ෆෝන් එකට WhatsApp නැහැ. ඉතින් ඔන්න බලන්න මෙන්න මේ විදිහට අපිට මේක ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ මගෙන් ඉල්ලනවා fingerprint එක. හරි. ඔන්න biometrics verifications ටික කර. දැන් මම confirm කියන එක දෙනවා. ඊට පස්සේ මගෙන් එයා මගේ fingerprint එක ඉල්ලනවා. හරි. ඉතින් ඔන්න ඔය විදිහට මට මගේ Binance account එකේට අදාළ bank details add කරගන්න පුළුවන්. හරි. ඉතින් ඔන්න දෙවෙනි වීඩියෝ එකකින් අපි කතා කරේ කොහොමද settings ටික හදාගන්නේ කියන කාරණාව සහ account එකට නිවැරදිව bank details හදාගන්නේ කොහොමද කියන කාරණාව ගැන. ඉතින් ඒ වගේමයි මෙතන අපිට එක bank එකක් විතරක් නෙවෙයි මෙතෙන්ට ගිහිල්ලා අපේ ගාව තියෙන bank accounts කීපයක් තියෙනවා නම් ඒ සියල්ල මෙතෙන්ට add කරන්න පුළුවන්. මේ අපි ගාව තියෙනවා නම් කීපයක් ඒ add කරන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ අපිට අපේ account එකට සල්ලි දාන කෙනාට ඒ අවස්ථාවේ අපි add කරලා තියෙන ඒවයින් කැමති එකක් තෝරගෙන payment කරන්න පුළුවන්. ඒ වගේම අපි payment P2P sell කරන්න යන වෙලාවේ අපිට කැමති bank account එක තෝරලා දෙන්නත් පුළුවන්. හරි. ඉතින් කාලය අරගෙන වීඩියෝ එක බලුවට ගොඩාක් ස්තුතියි. වීඩියෝ එක ගැන හිතන අදහස සහ තියෙන ප්‍රශ්න ඔයා කමෙන්ට් එකක් දායි කියලා මම හිතනවා. වීඩියෝ එකට ලයික් එකක් නොදා යන්න එපා. අපි ඊගා වීඩියෝ එකේදී කතා කරමු Binance account එකේ settings ටික හරියටම හදාගන්නේ කොහොමද කියන කාරණාව ගැන.